ඔයාලා මොනවද කියන්න තියෙන අවුරුදු උත්සවය ගැනද? අති විශිෂ්ටයි. උත්සවය ගැන කියන්න තියෙනවද? ගොඩක් එන්ජොයි කරා. වාව්! ටැග් දෙන්න. ටැග් දෙන්න ඇත්තට හොඳයි. නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා සුබ සිහිනේ ආවේ නව අවුරුදු ඇදී රුසිරු සලඹ මහද නද දෙනා හදේ වැගෙන්නේ වසරේ ආශා තනින සීමා අනුවේ සුවේ දැනෙන්නේ. හායි ඉතින් හැම දෙනාටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මට නම් අවුරුදු නැති වුණාට මේ වීඩියෝ එක බලන් ඉන්න ඔයාට අවුරුදු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පටන් ගත්ත අවුරුද්දේදී නිරෝගීකම වැඩි වැඩියෙන් ලැබෙන ඔයාලගේ සිතින් පැතුන හැමදේම සාර්ථක වෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ඔයාලා බලන් ඉන්න වීඩියෝ එක තමයි අපේ සිරකුසා නගරේ මේ පාර අලුත් අවුරුද්ද වෙනුවෙන් බෞද්ධ විහාරයේ සංවිධානය කරලා තිබ්බ ලස්සනම ලස්සන අවුරුදු උත්සවය. ඉතින් මේ අවුරුදු උත්සවයට මම හිතන්නේ ලංකාවේ අපි හැම දෙනාම ගොඩාක් දිනෙක සහභාගී වෙලා තිබ්බා. ඒ වගේම ලස්සන තරඟ ගොඩාරියකින් එකතු වෙච්ච අවුරුදු උත්සවයක් කියන්න න. ඉතින් මම මුලින් කතා කරේ නැත්තේ මොකද මේ වීඩියෝ එක බලන්න ඒ තරම් ලස්සන වීඩියෝ එකක්. හැමෝගෙම එකමුතුකම එක කෙනා ආගම් ජාති බේත බලන්නේ නැතුව හැම කෙනාම මේ අවුරුදු උත්සවයට සහභාගී වුණා. ඉතින් ඒක තමයි වැදගත්ම දේ නේද?
ඉතින් ඉස්සරහටත් මේ වීඩියෝ එක බලාගෙන ඉන්න ලස්සන ගොඩාක් දේවල් මේ වීඩියෝ එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඉතින් මට පුළුවන් විදිහට මම චුට්ට හැම තරගයකින්ම වගේ වීඩියෝ සරන් තියෙනවා. ඉතින් ඉතාලියේ නම් මේ විදිහට හරි මේ වගේ ලස්සනට පිළිවෙලට දෙයක් සංවිධානය කරලා තිබ්බහම ඇත්තටම මේක ලොකු ආඩම්බරයක්. ඉතින් වැඩි කතාවක් ඕන වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යමු. වෙටි එවිදින මගේ පුංචි පුතා හෙංගුණදෝ එවිදින මගේ පුංචි පුතා හෙංගුණදෝ උන්න මං අල්ලන්නට ඉන්න Come on, Sharika, come on! Come on, Sharika! වදකිරුවක් හෙට මැරුණත් මං බඳින්නේ නෑ සම්කයි මැරෙමි මොනවා නං එපා සිතන් බාලේ රැක්ක සීලේ අත්හරින්නේ ඉන්නට අර අයෝල්ලා දිනලා
රෝෂේ ඉන්න කරන්න. දුවන්න. ඔළුව කසන්න. ඔබ අනිකර නොයන්නට ඉතින් ඔබ මැරුණොත් මමත් මැරිමි කියයි හොරසිතින් Ibarat dan tarik gawat. Ayaw na. නම චූටි දෝනිගේ නම කියන්න බලන්න පුතේ. දීනා. දීනට වයස කීයද? 5යි. අවුරුදු 5යි. එතකොට පුතාට ඉදිරිපත් කරන්නේ මොකක්ද? නැටුමක්ද, සින්දුවක්ද, කතාවක්ද? ලස්සන නැටුමක් ඔන්න අපිට බලන්න පුළුවන්. හරි පුතේ. හරිම ලස්සනයි පුංචි දෝනිගේ ලස්සන නර්තනය. අපුතාර උමා ගිහිල්ලා යන්න අර නංගිලා ගාවට. व्यवस्थाවේ අපේ සංගමල්ලේ ගැසිනවා උපා දීපේ තරගයේ දැක්කේ සුදානම් කළා කියන්නේ කරුණා කරනවා ඒක සහභාගීව තරගකරුවන් ගානක් ක්‍රීඩාංගණයට සියල්ල සුදානම් කළා කියන්නේ උපා දීපේ තරගයේ. බලපන් ඊළඟට බලපන් කවුද මේ ඩෝනි අංක 10ක් හරිම ලස්සන දෝෂේ බාන හරිම ලස්සන. නමුත් කියනවනේ පුතා मुझे क्या तो मिल hari oke ya akhir ini ඔන්න තවත් ලස්සන රෝස පාට ලස්සනම ලස්සන ඔන්න තුමේ මල් හිනා පීදෙන සිත් පුරා තාමත් හදේ ඇගෙන්නේ වසරේ ආශා තනෙන සේමා අනුවේ සුවේ දැනෙන්නේ
Ayo naik ke sana. Adinda. Ah, ala Adinda naik ke sana. හොඳයි සියලුම කඩළු සූදානම් අපි බලමු පිළිසොන්ගේ සම්මානයෙන් පසු තරගය ආරම්භ වෙනවා මේ මතක් කිරීම කරුණාකර රාවණ පතේලියව ඔබේ සහයෝගයෙන් ඔබ තරගය පවත්වා ගැනීම සඳහා අපට ලබා දෙන්න. මම තනි තරගයට ඉතාම ලක්ෂ ක්‍රීඩක වේදිකාවන් රැසක් සහභාගී වෙලා ඉන්නවා. ඔබට බලා ගන්න පුළුවන්. එතන්නේ පරදුරුදු තරගකරුවන් කීපදෙනෙක් තමයි තරගයට සහභාගී වෙනවා. බලමු කවුද මේ තරගයේ ජයග්‍රහණය කරන්නේ කියලා. අමාරුවෙන් නැවත වරක් පොතකින් සිටිනවා කවුරුත් මම තීරු නැන්න එපා දාම් පතර ඉන්න එපා බලමු දාන තීරු දැන යවපත් බලමු නම තුනයි බලමු කවුරුද දැන් ගන්නට ආන්තෝ පිළිතුරේ එනවා බලමු කවුද කරුණාකර මන් තීරුවකට දෙන්න දැන් තරගව අවසාන මොහොතේ පසු වෙන්නේ අවසාන මිනිත් 150යි ගන්නේ ඕක මෙතන තිබුණා කාම ලංකා මිනිත් 100 එතන බලමු අවසාන දීර්ඝ බලමු කවුද මේ ක්ලාස් කවුද Ada official di nama B kan?